සෑම ව්‍යාපාරයකටම දවසක අර්බුදයක් එනවා. නමුත් වැදගත්ම ප්‍රශ්නය මෙන්න. ඔබේ ව්‍යාපාරයත් ඒ අර්බුදයට සූදානම්ද? අර්බුදයක් කියන්නේ ස්වභාවික විපතක්ම නෙමෙයි. හදිසියෙ හට ගන්නා කෑෂ් ෆ්ලෝ ප්‍රශ්න, මේන් කස්ටමර් අහිමිවීම, වෙළඳපොලේ සිදුවන වෙනස්කම් මේ ඕනම එකක් ව්‍යාපාරයට අභියෝගයක් වෙන්න පුළුවන්. සාර්ථක ව්‍යාපාර මේ වගේ වෙලාවට කොහොමද රියැක්ට් කරන්න කියලා අපි දැන් බලමු. කලබල නොවි තත්ත්වයට ඉක්මනින්ම ඇඩ්ජස්ට් වෙනවා. කලබලලා ගන්න තියෙන බොහෝ විට වරදිනවා. කෑෂ් ෆ්ලෝ එක ආරක්ෂා කරනවා. අර්බුදයකදී ව්‍යාපාරය ජීවත් කරවන්නේ කෑෂ් ෆ්ලෝ එකයි. ප්‍රමුඛතා හඳුනා ගැනීම. ව්‍යාපාරයේ හැම ප්‍රශ්නයක්ම එකපාර විසඳන්න බෑ. මුලින්ම ඔබ ඔබේ ව්‍යාපාරයේ ඔපරේෂන් එකට අදාළ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන්න. පැහැදිලිව sannivedanaya කරනවා. සේවකයන්, සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයන් සමග විවෘතව කතා කරනවා. ඒ වගේම විශ්වාසය රැක ගැනීමටත් ක්‍රියා කරනවා. අත්දැකීම් වලින් ඉගෙනගෙන වෙනස් වෙනවා. සෑම අර්බුදයක්ම අනාගතයේදී තවත් ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනැගීමට ලැබෙන පාඩමක්. හොඳින් මතක තබා ගන්න. ව්‍යාපාර බිඳ වැටෙන්නේ අර්බුද නිසාම නෙමෙයි. අර්බුදයට සූදානම් නොවීම නිසා. ක්‍රයිසිස් එකක් එන්න කලින් ඔබේ ව්‍යාපාරය සූදානම් කරගන්න ෆින්ඩොක් සමතන්න. අදම කතා කරන්න.